කොහොමද සුබ දවසක් අදත් මම අලුත් ප්‍රෝග්‍රෑම් එකක එනවා ගියසුමාන් ගිය පාර මම කරු ප්‍රෝග්‍රෑම් එක තමයි ඒරල් කරපු කෙනෙක් බැචුලයක් කරන්න නම් පළවෙනි ඩිග්‍රී කරන්න කැනඩාවට එනවා නම් කොහොමද එන්න ඕන මොනවද කරන්න තියෙන්නේ මොන වගේ එකක්ද යුනිවර්සිටි එකත් සිලෙක්ට් කරගන්න ඕන මොන වගේ සබ්ජෙක්ට් එකක්ද මෙහාම කොහොමද නවතින්නේ කොහෙද වැඩ කරන්න පුළුවන් කොහොමද පෝස්ට් ග්‍රැජුවේට් වර්ක් පර්මිට් එක ගන්න කොහොමද කියන එක අද මම අරන් ඉන්නේ බැචලර් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් කවුරු හිතන් ඉන්නවා නම් MSc එකක් හරි MBA එකක් හරි කරන්න ඒ ගැන තමයි අද මම වැඩසටහන අරන් ඉන්නේ මුලින්ම මම මතක් කරන්නම් මම මේක දිගට මම මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න හිතන් ඉන්නවා ඒ වගේම outdoor activities ඉතින් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඔයාලගේ comments දාන්න ඒ වගේම මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් කැනඩාව ගැන මේ මොකක් කරන දේ කියන දේවල් ගැන comments දාන්න මොකද මම හිතන් ඉන්නවා MBA එකක් කරපු එක්කෙනෙක් ගෙනල්ලා එයාත් එක්ක ඉන්ටර්විව් එකක් කරලා එයාගේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඒකින්ද ඔයාලා කමෙන්ට්ස් හරි ඉම්පෝටන්ට් මට ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් කරන්න. රයිට් MBA එකක් කරන්න හරි MSc එකක් කරන්න හරි ඕන නම් අපි බලමු මොනවද මේන් ක්වොලිෆිකේෂන් එකක් තමයි ඔයාලට බැචලර් එකක් තියෙන්න ඕන. රයිට් ඒක තමයි ඔයාලට අවුරුද්දක් හරි දෙකක් හරි එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒක ඔයාලා සිලෙක්ට් කරන යුනිවර්සිටි එක සබ්ජෙක්ට් එක මත ඒක තමයි IELTS 6.5 to 7. ඒකත් යුනිවර්සිටි එක විදියට තමයි ඒක වෙන්නේ. ඉතින් ඇයි ඔයාලා MBA එකක් හරි MSc එකක් කරන්න මෙහෙ හිතන්නේ? ඉතින් ඔයාලා මේන් එක කැනඩාවේ ඇවිල්ලා සෙටල් වෙන්නනේ. ඉතින් මම අර කලින් වීඩියෝ එකේ කිව්ව එක වගේ කැනඩාවේ එම්ප්ලොයර්ස්ලා එයාලා මෙහි ජොබ් මාකට් එකේ වෙනකොට එයාලා මේ පොයින්ට්ස් දෙකක් හොයනවා. මේක මගේ එක්ස්පීරියන්ස් එක මත. ඒත් තමයි එයාලා හොයනවා කැනේඩියන් එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් එක. ඒ වගේම එයාලා කියන්නේ නෝර්ත් ඇමරිකන් ක්වොලිෆිකේෂන් කියන එක. ඒ වගේ තමයි යාළුවා හොයනවා මේ කැනඩියන් එක්ස්පීරියන්ස් වර්ක් එක්ස්පීරියන්ස් කියන එක. ඉතින් ඔයාලට MBA එකක් හරි MSc එකක් හරි කරන්න යනවා නම් මේ දෙකම ඔයාලට ගන්න පුළුවන්. ඒකම තමයි ඔයාලගේ ඉමිග්‍රේෂන් ඇප්ලිකේෂන් එක එනකොට ඔයාලට බැචලර් එකට වඩා වැඩි මාර්ක්ස් ප්‍රමාණයක් ඔයාලට එනවා. ඉතින් ඒකත් හරි ඉම්පෝටන්ට්. ඔයාලා මොකද ඔයාලගේ අන්තිම ගෝල් එක වෙන්නේ මේකෙන් ඉගෙනගත් ඉවරලා මෙහි කැනඩාවේ ඇවිල්ලා සෙටල් වෙන්න PR එක අරගෙන. ඉතින් මාස්ටර් එකක් හරි ඔයාලා MBA එකක් හරි කරනවා නම් ඒකට වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊළඟ පොයින්ට් එක තමයි බලමු මොකද්ද MBA එකේ MSc එකේ වෙනස. ඔයාලගේ ෆීල්ඩ් එකේ විදියට MBA එකක් කරන්න පුළුවන් MSc එකක් කරන්නත් පුළුවන්. MBA එකක් කියන්නේ සාමාන්‍යයෙන් ඒක ඔයාලව ට්‍රේන් කරනවා සීනියර් මැනේජ්මන්ට් පොසිෂන් එකට. ඒක ෆයිනෑන්ස්, මාකටිං, HR, මැනේජ්මන්ට් ඒක පැත්ත තමයි. ඒකේ ප්‍රැක්ටිකල් පැත්ත සීනියර් මැනේජර් පොසිෂන් එකට ඔයාලා ට්‍රේන් කරනවා. දැන් MSc එකක් වුවම ඔයාලගේ මොකක් හරි ෆීල්ඩ් එකක ඉන් ඩෙප්ත් ක්වොලිෆිකේෂන් එකක් තමයි දෙන්නේ. ඒක ගොඩක් තියරිටිකලි ඒ කියන්නේ තියරිටිකල් පැත්තම ඒක MSc එක වෙන්නේ. හැබැයි MBA එකේදී ගොඩක් උගන්වන්නේ ප්‍රැක්ටිකල් පැත්ත. මොකද සීනියර් මැනේජර් වුණාම ඔයාලා කොහොමද ටීම් එකක් හැන්ඩල් කරන්නේ, ඔයාලා කොහොමද කම්පැනි එක හැන්ඩල් කරන්නේ, ඒ ටික තමයි MBA එකෙන් කරන්නේ. ඉතින් ඒක තමයි මේන් වෙනස වගේ තමයි වෙනස් පැත්තෙන් මම ඔයාලට පේන මම මේක දාලා තියෙනවා පොඩි කම්පැරිසන් එකක් මොකක්ද MBA MSc එකක් කියන්නේ කියන එක. ඉතින් ඉස්සෙල්ලම ඒකම තමයි ඔයාලා එනකොට බලන්න ඔයාලගේ ෆීල්ඩ් එකට ඔයාලට මොනවද ඕන කියලා. දැන් එක්සැම්පල් එකක් විතර ගත්තොත් මට හිතෙනවා දැන් සිවිල් ඉංජිනේර් කෙනෙක් නම් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් MSc එකක් කරොත් එයාලට ඒක හොඳයි. ඒ කියන්නේ IT උනත් IT MSc. නමුත් දැන් ෆයිනෑන්ස් වගේ කෙනෙක් කරොත් මම හිතන්නේ
MBAක් වගේ කරොත් නම් හොඳයි. ඉතින් මේක මගේ එක්ස්පීරියන්ස් වලින් මම මේ කියන දෙක. ඉතින් ඔයාලා ඩිසයිඩ් කරන්න මොකක්ද ඔයාලට ඕන, මොකක්ද ඔයාලගේ end goal එක කියන එක. ඉතින් ඒ මත ඔයාලට MSc එකක් හරි MBA එකක් හරි සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ඔයාලා වෙනකොට ඔයාලා බලන්න යුනිවර්සිටි එක මොන වගේ යුනිවර්සිටි එකක් ගන්න, ඒ වගේම කෝස් එක. මතක තියාගන්න ඔයාලා බලන්න ඔයා කරන MBA එකක් හරි MSc එකක් හරි ඔයාලට හම්බ වෙනවද post graduate work permit එක. MBA එකක් හරි MSc එකක් හරි සාමාන්‍යයෙන් මාස 12ක් අවුරුද්දයක් අතර. හැබැයි ගොඩාක් MBA හරි MSc එකක් හරි දෙක කරන්න පුළුවන් මාස 12යි මාස 18ක් අතර. දැන් මගේ යාළුවෙක් කරාකෝ එයාගේ MBA එක මාස 15න් ඉවර කරා. හැබැයි ඒකක් තමයි දැන් මේ මාස 15න් වගේ කරනකොට ඒක හරි ක්‍රෑෂ් ප්‍රෝග්‍රෑම්. ඉතින් ඔයාලා ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඉතින් නමුත් ඔයාලගේ එක්ස්පීරියන්සස් එක බලද්දී පොඩි කාලයක් ඇතුළත කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. මොකද ඉක්මනට ජොබ් එකක් හම්බ වෙනවා. අනිත් ඉම්පෝටන්ට් තමයි අවුරුදු මාස 12ක් මාස 18ක් කරත් 15ක් කරත් ඔයාලටගේ MSc එකට MBA එකට හරි අවුරුදු 3ක post graduate work permit එකක් හම්බ වෙනවා. ඒකේ MSc MBA එකේ දින වැදගත්කම මේක තමයි. ඉතින් මේකත් හරි ඉම්පෝටන්ට් එක මේ ප්ලස් පොයින්ට් එකක් ඔයාලා MBA එකක් හරි MSc එකක් කරන්න හරි එනවනම්. ඒ වගේම කොස්ට් එක ගැන කතා කරොත් MBA එකක් MSc එකක් Canadian dollars 30,000 ඉඳලා උඩට තමයි ඒකේ ෆීස් වෙන්නේ. ඉතින් සමහරව 70,000 විතර වෙනවා. ඉතින් ඒක තමන් හිතලා බලන්න මොන වගේ ෆීල්ඩ් එකක්ද මොන වගේ යුනිවර්සිටි එකක්ද ඕන වෙන්නේ. ගොඩාක් කියන්නේ ග්‍රේඩ් එකෙන් වැඩි ලොකු යුනිවර්සිටි යනකොට ඒක ෆී එක වැඩි වෙයි. මොකද ඒක තමයි එහෙම තමයි වෙන්නේ. අනිත් එක තමයි ඔයාලට අර බැචලර් වගේම ඔයාලට වැඩ ගන්න පුළුවන්. පැය 24ක් වැඩ ගන්න පුළුවන් වැඩ ගන්න මේ ඉගෙන ගන්නකොටම. ඒකම තවත් ඉම්පෝටන්ට් එකක් තමයි ඔයාලගේ පාර්ට්නර් හයි හස්බන්ඩ් හරි වයිෆ් හරි එනවනම් එයාලටත් ඔයාගේ කෝස් එක කාලේ කියන්නේ ඔයාගේ ඒ කෝස් එකේ ඩියුරේෂන් එකට පාර්ට්නර්වත් ගන්න පුළුවන්. open work permit එක. ඒතකොට එයාට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඔයා graduate වුණාට පස්සේ එයාට 3 years open work permit එකක් ගන්න පුළුවන්. ඒතකොට දෙන්නටම ඒ අවුරුදු තුනක් වැඩ කරන්න පුළුවන්. මම දැකපු එකක් තමයි මේ ඒක මම හිතන්නේ ට්‍රෙන්ඩ් එකක්ද මම දන්නේ නැහැ. මට කීප දෙනෙක්ම හම්බුණා මේ young couples. ඇවිල්ලා මේ MBA එකක් හරි MSc එකක් කරන්න ඇවිල්ලා. මොකද ඒකේ ලොකු ප්ලස් පොයින්ට් එකක් තියෙනවා. මොකද මෙහි මම බැචලර් එකේ එක්ස්ප්ලেইন කරා වගේ ඔයාලට පැය 24 වැඩ කරන්න පුළුවන්. මොකද ගොඩක් අය හිතන් ඉන්නවා මෙහි ආවම part time job කරලා ඔයාලගේ monthly expenses fees එහෙම කවර් කරන්න පුළුවන්. එහෙම බෑ. හැබැයි ඔයාලා කපල් එකක් විදිහට ආවොත් ඔයාගේ පාර්ට්නර්ට පුළුවන් වැඩ ගන්න full time. ඔයාගේ පැය 24ක්ම තමයි. ඉතින් පැය 40ක් වැඩ කරනවාට ඉතින් පැය 40ක් නෙවෙයි. ඉතින් පැය වෙන ජොබ් දෙකක් කරලා මම දන්න කපල් එකක් ඉන්නේ. යාලා ජොබ් දෙකක් කරනවා. ඒ වයිෆ් ජොබ් දෙකක් කරනවා. මොකද එක්ස්පෙන්සස් කවර් කරගන්න ඕන, ෆීස් කරගන්න ඕන, සේවිංස් එකක් එහෙම කරගන්න. ඉතින් එහෙම කරනකොට ඔයාලගේ ලොකු ෆයිනෑන්ෂල් ගේන් එකක් ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට හම්බෙන මෙන්ටල් සපෝට් එක. මොකද මේ ආවට පස්සේ ඔයාලා ෆැමිලි එකෙන් අයින් වෙලා ඔයාලා සමහරවිට මෙහි කවුරු නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම තනියම ඔයාලා කරගන්න ඕන. මෙහි ඇවිල්ලා සෙටල් වෙනවා කියන්නේ ලොකු දෙයක්. ඇවිල්ලා ගියක් හොයාගන්න ඕන, ජොබ් එකක් හොයාගන්න ඕන, ඊට පස්සේ ඉන්න තැනක් හොයාගෙන ඒක සෙටල් වෙන්න ඕන, බැංක් account කරන්න. මේක ලොකු process එකක්. ඉතින් ඔයාලගේ පාර්ට්නර් එකක් ආවොත් ඔයාලට ඒක ලොකු සපෝට් එකක් වෙයි. මෙන්ටල් සපෝට් එකක් වෙනවා. ඉතින් ඒකම තමයි ඉගෙන ගන්න උනත් කෝස් වර්ක් වගේ කරනකොට එක්සෑම් එකක් වගේ කරනකොට උනත් සපෝට් එකක් ගන්න පුළුවන්. මම කලින් කරපු වීඩියෝ එකේ අර බැචලර් ඩිග්‍රී එක කරන අපේ කෙනෙක් වගේම මම දාලා තියෙනවා මේකෙත් කොහොමද ඔයාලා සැලරි එකක් කරනවා නම් ඔයාලට කොච්චර ඉන්කම් එකක් ගන්න පුළුවන්ද? ඒ වගේම එක්ස්පෙන්ස් මම මේක දාලා තියෙන්නේ තනි එක්කෙනෙක් විදිහට නෙමෙයි මේ කපල් එකක් විදිහට ආවොත් කොහොමද එන්නේ කොහොමද එක්ස්පෙන්සස් මොනවද ඔයාලට කොහොමද earnings කොහොමද කියන එක කියලා. ඉතින් මම මේ කැල්කියුලේෂන් වලට මම ගත්තේ මේ ඔක්කොම රෆ් කැල්කියුලේෂන්
මම මේ කැල්කුලේෂන් වල ගත්තේ බේසික් සැලරි එක තමයි මම ගත්තේ. කියන්නේ මිනිමම් වේජ් කියන එක තමයි මම මෙහි ගත්තේ මේ වැන්කූවර් බ්‍රිටිෂ් කොලම්බියාවල බේස් කරලා. හැබැයි ඉතින් ඔයාලා දැන් බැචුලර් අරගෙන MBA එකක් MSc එකක් ගන්න. එතකොට සමහර වෙලාවට මීට වඩා හය අවලි රේට් එක එන්න පුළුවන්. මේක මම දාලා තියෙන්නේ මේ මිනිමම් වේජ් එකේ විදිහට සාමාන්‍යයෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න විතරයි. මේක වෙනස් වෙන්න පුළුවන් තැනෙන් තැනේ විදිහට. මොකද මේ බ්‍රිටිෂ් බැංකුවම වින්න ඕනේ නැහැ. බ්‍රිටිෂ් කොලම්බියාවල වෙනත් යුනිවර්සිටිස් තියෙනවා. දැන් කෙම්ප්ලෝස් කෙලෝනා කියන දුර පළාත් වලට ගියාම කිලෝමීටර් 500ක් 600ක් ගියාමත් ඒ යුනිවර්සිටි ඒ වගේ එක්ස්පෙන්සස් මීට වඩා අඩුයි. ඉතින් ඔයාලා බලන්න ඔයාලා මේජර් සිටි එකේ ඉන්නවද? එහෙම නැත්නම් ඔයාලා මේජර් සිටි එකෙන් දුර ගිහිල්ලා එක්ස්පෙන්සස් අඩු කරගෙන ඉන්නවද? ඉතින් ඒ වගේ හිතලා කල්පනා කරලා බලන්න. ඉතින් මේජර් එක තමයි ඔයාලා හරියට හොයලා බලන්න. ඔයාලගේ MSc එකෙන් හරි MBA එකෙන් පස්සේ හරි ඔයාලට post graduate work permit එක entitled ඒ යුනිවර්සිටි එකේ සහ ඒ course එකට. මොකද ඒක සමහර ඒවට post graduate work permit එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි important එක. මම ආයිත් මතක් කරනවා මම මගේ channel එකට subscribe කරන්න. මොකද මම දිගටම වීඩියෝ ගෙන්න ඉන්නවා මේ කැනඩාවට එන්න කොහොමද ඇවිල්ලා settle වෙන්න ඕන කොහොමද කියන එක. මම ඊළඟ බාර හිතාගෙන ඉන්නේ ගෙවල් ඔයාලා ආවම ගෙයක් අරගෙන කොහොමද settle වෙන්නේ කියන එක. මොකද ගෙවල් කීපයක් තියෙනවා. ඉතින් ඔයාලා තනියෙන් යනවා නම් කපල් එකක් වගේ ඉදිරියනවා. එහෙම නැත්නම් ඔයාලා ෆැමිලි එකක් විතර ළමයි එක්ක යනවා නම් කොහොමද මොන වගේ ඔප්ෂන් ඔයාලට තියෙන කියන එක. ඉතින් ඔයාලා subscribe කරන්න. ඒ වගේම comments දාන්න. ඒ වගේම මොන හරි දෙයක් ඔයාලා දැනගන්න ඕන විශේෂයෙන් වැන්කූවර් වල මේ ජොබ් මාකට් එක ඇවිල්ලා කොහොමද සෙටල් වෙන්නේ කොහොමද කියලා ඕනනම් ඒක ටික දාන්න. මම මගේ ප්‍රොෆයිල් මම දාන්න නැත්නම් මගේ යාළුවෙක්ගෙන් හරි අහගෙන ඔයාලට ලේසි විදිහට මම මේ රෙස්පොන්ස් කරන්න. හරි එහෙනම් ආයිමත් තවත් වීඩියෝ එකක් මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බෙමු. Thank you.